අවසරයි ගෞරවනීය අරිහතුන් වහන්සේ චන්ද්‍ර මාස 90 පෝයවල් 12ක් තිබේ. නමුත් වර්තමාන දිනදර්ශනය අනුව අදි ඇසළ පෝයක් යෙදී ඇත. චන්ද්‍ර මාස ක්‍රමය අනුව එසේ වැඩිපුර පෝයක් යෙදිය හැකිද? චන්ද්‍ර මාස ක්‍රමය අනුව එහෙම වැඩිපුර පෝයක් තියෙන්නේ නැහනේ. දැන් මේ ක්‍රිස්තු වර්ෂ ආවට පස්සේ අවුරුද්දකට දවස් 365ක් 6ක් දැම්මා. ඒක දැන් රාජ්‍ය වර්ෂ එහෙම නැත්නම් ක්‍රිස්තු වර්ෂ පස්සේ කාලෙක මේ බොහොම මෑතකදී ඔය බටහිර ජාතීන් බලවත් වුණාට පස්සේ එංගලන්තේ ඔය ජර්මනිය ප්‍රංශය නෙදර්ලන්තේ මේ ස්පාඤ්ඤ වගේ මිනිස්සු පෘතුගාලය වගේ මිනිස්සු එංගලන්තේ මිනිස්සු බලවත් වුණාට පස්සේ බටහිර ජාතීන් මේ නවීන විද්‍යාවට අනුව අලුතෙන් වර්ෂයක් සකස් කරගත්තා. ඒක ක්‍රිස්තු වර්ෂ රාජ්‍ය වර්ෂ කියලා කිව්වා. නමුත් ඊට ඉස්සර මෙහෙම දවස් 365ක අවුරුද්දක් තිබුණෙත් නැහැ, මාස තිබුණෙත් නැහැ. ඒවත් පස්සේ කාලෙක හදාගත්ත දේවල්. බුදුහාමුදුරුවන්ගේ කාලේ කිසිම ආකාරයක මේ විදිහට වර්ෂ තිබුණ නැහැ. ඒක ස්වාභාවිකවම මේ ඡන්දයා දැන් මේ පෘථුවිය තියෙනවා. පෘථුවියාගේ උපග්‍රහයක් වූ චන්ද්‍රයාගේ ගමන අනුව මේ චන්ද්‍ර මාස සහ බුද්ධ වර්ෂ කියන එක හදාගෙන තිබුණා. ඒකේ දවස් 365ක් නැහැ. නමුත් දැන් වෙලා තියෙන්නේ ඒකේ තිබුණේ දවස් 330 ගාණක් 40 ගාණක්. ඊට පස්සේ තවත් දවස් 30ක් විතර එක වුණාම අවුරුදු 2කට 3කට සැරයක් දැන් මේ අවුරුද්දේ ලබන මාසේ අගෝස්තු මාසේ පළවෙනිදාත් 15ක පෝය 31 වෙනිදාත් 15ක පෝය අගෝස්තු මාසෙම එකම මාසික පෝය දෙකක් එනවා. ඒක චන්ද්‍ර මාස අනුව දවස් 29 තුන් කාලේ ගිය ගමන් ඒක හරි. නමුත් දැන් මේක අපිට මේ ක්‍රිස්තු වර්ෂ අනුව රාජ්‍ය වර්ෂ අනුව මේක විග්‍රහ කරන්න විස්තර කරන්න බෑ. නමුත් දැන් අපිට තියෙන්නේ ලෝකෙම පිළිගත්තේ රාජ්‍ය වර්ෂ ක්‍රිස්තු වර්ෂ ඒකට ගැලපෙන විදිහට අපේ 15ක වැඩසටහනත් පොය වැඩසටහනත් මේ 15ක ඒකට අදාළව ගැලපෙන විදිහට අපි දැන් අදි පොයක් කියලා සම්මතයෙන් හදාගත්තා. නැතු ඒක ඒ බුදුහාමුදුරන් කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. දැන් අද වෙනකොට මිනිස්සු මේකට ඔය පිළියමක් යොදාගත්තා අදි පොයක් කියලා හැම අවුරුදු 2-3කටම සැරයක් අදි පොයක් එනවා. මොකද හේතුව අර දවස් 365ක් නැහැ අර චන්ද්‍ර මාසවල ඊට අඩුවෙන් තියෙන්නේ. ඒක නිසා දවස් ටිකක් එකතු වෙලා අදි පොයක් එනවා අවුරුදු 2කට විතර සැරයක්.